දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ ඔබගේ තෙවන පාඩම් ඒකකය පිළිබඳ. ඉතින් අද අපිට නියමිතව තියෙන්නේ කතා කරන්න රාජ්‍ය මාදිලි පිළිබඳව. හරි. අපි මුලින්ම රාජ්‍ය මාදිලි 9ක් තියෙනවා. අපි බලමු මේ 9 මොනවද කියලා. පළවෙනි එක තමයි ගෝත්‍ර රාජ්‍ය. දෙවෙනි එක ග්‍රීක නාගරික රාජ්‍ය. තුන්වෙනි එක රාජාණ්ඩු. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී. පස්වෙනි එක සමාජවාදී රාජ්‍ය. හයවෙනි එක ෆැසිස්ට්වාදී රාජ්‍ය. හත්වෙනි එක යටත් විජිතවාදී රාජ්‍ය. අටවෙනි එක තමයි පශ්චාත් යටත් විජිතවාදී රාජ්‍ය. අවසන් එක නව ලිබරල්වාදී රාජ්‍ය. ඉතින් මේ රාජ්‍ය මාදිලි 9 ගැනම මම කතා කරනවා. අද දිනේදී අපි බලමු ගෝත්‍රික රාජ්‍ය පිළිබඳව. ඉතින් ගෝත්‍රික රාජ්‍ය අවධියේදී වර්තමානයේ මෙන් දේශපාලන සංවිධාන ව්‍යුහ ආයතන දක්නට ලැබුණේ නැහැ. පාලන බලතල සමාජය පුරාම විසිරීලා තිබුණි. සමාජය තුළ විවිධ ගෝත්‍ර දක්නට ලැබුණා. ඒ හැම ගෝත්‍රයකටම එක් නායකයා බැගින් හිටියා. ඒ ගෝත්‍ර නායකයාගේ ප්‍රධානම කාර්ය වුණේ ළමයි තමන්ගේ ගෝත්‍රය වෙනුවෙන් අනෙක් ගෝත්‍ර එක්ක සටන් වැදීම. ඉතින් මේ විදිහට ගෝත්‍ර නායකයා ආගමික කටයුතු අනය වගේ හේතුන් මුල් කරගෙන අනෙක් ගෝත්‍රත් එක්ක සටන් වැදිලා තියෙනවා. ඒ වගේම මේ ගෝත්‍ර රාජ්‍ය අවධියේදී විවිධ සම්ප්‍රදායන් චාරිත්‍ර වාරිත්‍ර මත තමයි ක්‍රියා කරලා තියෙන්නේ. ඒ වගේම ගෝත්‍රික රාජ්‍ය ක්‍රමයේ හඳුනගන්න පුළුවන් තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි ගෝත්‍ර නායකයාගේ පවුලයි අනෙක් පවුලුයි තත්වයෙන් සමාන වීම. ඉතින් අපිට මේ විදිහට ගෝත්‍රික රාජ්‍ය පිළිබඳව හඳුනගන්න පුළුවන්. ඊළඟ දවසේ මම ඔයාලට නාගරික රාජ්‍ය පිළිබඳ කියලා දෙන්නම්. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම TikTok ඔස්සේ මාව නරඹන අය මගේ channel එක subscribe කරන්න. මගේ channel එක Political Science with Imesha. ඒ වගේම මාව follow කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ ආයෙත් හම්බෙමු. සුබ දවසක්.